අයිබෝවන් හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් කරන් අපි දෙන්න ආවා. ඉතින් අද දවසේ චැලෙන්ජ් එක තමයි පරාට චැලෙන්ජ්. ඔව් ඉතින් මේකේ කොන්දේසි තමයි අපි මේක කන්න ඕනේ විනාඩි 3ක් ඇතුළත. විනාඩි 3ක් ඇතුළත දෙන්නම කන්න ඕනේ. මමත් විනාඩි 3ක්, මෙයාත් විනාඩි 3ක්. ඉතින් මේ විනාඩි 3 ඇතුළත වින් කරන කෙනාට මොකවත් ලැබෙන්නේ නැහැ. හැබැයි පරදින කෙනාට, ඒ කියන්නේ විනාඩි 3ක් ඇතුළත මේක කන්න බැරි වෙච්ච කෙනාට මෙන්න මේ බිත්තරේ කටේ දාගෙන සින්දුවක් කියන්න වෙනවා. බිත්තරේ කටේ දාගෙන සින්දුවක් කියන්න වෙනවා. එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා. ෆෝන් එක තියෙනවා මෙතන ටක් ගාලා මේ අපිට ග්‍රේවිස් දෙක හම්බුණා, ග්‍රේවි දෙක හම්බුණා. අපි ෆෝන් එකෙන් ටයිම් එක බලමු. අපි ඉක්මනටම අද වීඩියෝ එකට යනවා. මොකද කට්ටිය ඉක්මනටම වීඩියෝ එක බලාපොරොත්තු වෙන නිසා. ඔන්න එහෙනම් වැඩේ පටන් ගන්නවා. විනාඩි 3ක් ඇතුළත මේක කාලය ඉවර කරන කෙනා දිනුම් පෙරදුන කෙනාට බිත්තරයකට දාගෙන කියලා සිත කියන්න වෙනවා. අපි දෙනවද ලෙඩලා ඉන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න. bell icon එක click කරන්න කියලා. ඔන්න තප්පර 5ක් දෙනවා අපේ යාළුවෝ හැමෝටම. අලුතින් ආපු යාළුවෙක් නම් ඔයාට තප්පර 5ක් තියෙනවා. පරණය නම් අවුලක් නැහැ. ඔන්න ඒ තප්පර 5 ඇතුළත ටක් ගාලා කියලා subscribe කරලා ඔතනින්ම ටක් ගාලා යටින් subscribe කරලා bell icon එක click කරන්න. ඔන්න තප්පර 5 හම්බෙනවා. 1 2 3 4 5. ඉතින් subscribe කරන්න thank you. bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි ඔන්න වීඩියෝ පටන් ගන්නවා. හරියටම විනාඩි 3කින් මේ වීඩියෝ එක මේ challenge එක ඉවර වෙන්න ඕනේ. එහෙනම් 1 2 3 right start. මම ග්‍රේවි දාගන්න ටක් ගාලා ග්‍රේවි දාගන්න. එංගටත් එන්නද කොහෙද? කමු එන. පරාට 5ක් විනාඩි 3න්. කා ගන්න අමාරුයි පරාට. ගිලින්න අමාරුයි. මම දැන් තප්පර ගන්න. තප්පර 3ක් ගියා. නිකපා මේක ගිලින් ගිලින්න අමාරුයි. ඔව් කමෙන්ට් එකක් මේක යාළුවෙක්ගේ. ඔව් අපි යටින් දාන්නම්. මේක බෑහලෝ හිතුවට අපි ටෙස්ට් කරලා ඒ කියන්නේ අපි හිතනවා බලන්නේ try කරලා බලනවා මේ කරන්නේ කිව්ව විදිහට කරනවා. try කරන්නවත් නෑ. try කරන අපි දන්නවා එනවා මේක කරන්න පුළුවන්ද බැයිද කියලා. නැත්නම් try කරන්නේ නෑ විනාඩි 3න් පුළුවන්ද කියලා අපි දන්නේත් නෑ ඒ නිසා. දෙකක්ද යා? තාම මේක ගිලින්න බෑ. මේ පරාට එකක පරාට 3ක් වගේ තියෙනවා. විනාඩි 7යි තප්පර 48යි. මට ලොක් කැලි ගිලින්න අමාරුයි. ගොඩ දෙනවා. වෙවුලනම ලෙඩ වෙලා ඉන්න හින්දා මේ වැඩ කරන්න බැරි. මොකා හොද්දා ගන්න. කීයද? 2.49 බඩු බනිස් වගේ. බෑහලෝ විනාඩි 3 ඉවරයි. කන්න බෑ අමාරුයි. විනාඩි 3 ඉවරයි. ගිලින්න අමාරුයි. හිතා ගන්න බැරි දෙයක් වුණේ අද නම්. ඔයා කීයක් තියනවද ඉතුරුලා?
2:00. දෙකමාරයි. අම්මට සිරි වෙනවා මේ. 1යි 2යි 3යි 3යි භාගයක් අනේ මන් 3ක් කාලා දෙනකොට. ඔයා දිනුම් ඈ. අනේ මගේ 2:00යි. හොර කරලා බෑනේ මන්. ඔයා දිනුම්. ඔයාට සැලුණාද? මට ගොඩක් මට ගිලින්න බෑ. හපන්නත් බෑ ගිලින්නත් බෑ ඉක්මනට අර. හරි කොහොම හරි චැලෙන්ජ් එක නම් ඉතින් ඔන්න වින් කරේ අපේ සඳු. එයාට මං හිතන්නේ පරාට කෑමේ මොකක් හරි හැකියාවක් ඇති. පන් හැකියාවක් අතන මොකක්ද? මංවත් හිතුවේ නෑ ඇත්තමයි. ඔව් බයික් එක යනවා ගණන් ගන්න එපා. ඉතින් ඔන්න අද තරගෙන් වින් කරනවා සඳු මහත්මිය. ඉතින් ඒ අනුව මොකද කරන්නේ? විතරයි. කටේ දාලා. ඕනේද? ආද කමෙන්ට් එකේ දාලා තියෙනවානේ. හරි. තියෙනවා නිතින්. හරි නෑනේ. හොඳ නෑනේ. පිටරේ කටේ දාගන්න සින්දුවක් කියන්න තියෙනවා. සින්දුව වෙලාවට කමෙන්ට් කරලා නැහැ. මොකද්ද කියන්න ඕනේ? ඔයා මේ යෝජනා කරා. යවන්න අවුල නැහැ. ඔන්න පිටරේ කටේ දාගන්න කලින් ටක් ගාලා කියන්න. ලේසි සින්දුවක් වෙන්නත් එපා අමාරුනේ ඔය කියන්න. එහෙම නෑ කියන්න. එහෙම දෙයක් කරන්නේ. කමන්නේ ඔයා. ටක් ගාලා කොහෙද යනවා? පිටරේ කටේ දාගෙන සුම්දුවලාක්. thank you. ඔතන මතක නෑ. ඔයාගේ ටිකක් කියන්න කියලා. ඔයාගේ හැම ටිකක් කියන්න. සූදු වෙලාවක. ඒක ඔයතර මතක නෑ කුණු හරපයක් කියෙවෙත් දන්නේ. එනිවේ මම ඔන්න දැන් මේ කඩ දා මේක හිට මේ උල පැත්ත කට අස්සර දාන්න ලේසි. අනේ ගිල්. උන් දාගන්නවා. මම බලන්න තියෙන. මොකක්ද? සුම්දුවලාක්. ඕක. සුම්දුවලාක්. උනේ බලාගෙන ඇති. ඇති. ඔන්නේ අයිතින් චැලෙන්ජ් එකත් බාරගත්තා. ඔන්නේ බයයි ගිහලා ගිරගිය කියන්න බෑ ඒක කියෙන්නේ. එහෙම අපව දාගන්න බෑ. ඔව්. දැන් ඉතින් හරි එහෙනම් චැලෙන්ජ් එකත් අපි ගත්තා. චැලෙන්ජ් එක දැන් ඉතින් එහෙනම් සතුව දිනුවා. මන් දිනුවා. ඔව්. එහෙනම් ඉතින් අපේ වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. අපි අද ලෙඩ වෙලා ඉන්නේ නේද? ඔව් අද අපි සතියක් වීඩියෝ දාන්න උන්නේ නැහැ. අපි දෙන්නම ලෙඩ වුණා. සනීපලා හින්දා ඇත්තටම දාගන්න උන්නේ. හරි අමාරුවෙන් හිටියේ ළමයි වෛරස් එක ඇදිලා ඔයාලටත් මේ ඔයාලේ පැත්තේ තියනවාද වෛරස් එක රත් වෙන්නේ නැති ඔයගොල්ලොත්. වෛරස් එකත් පුරේ වෛරස් එකට අපි මට බවුනා මෙයාටත් බවුනා. මම කොළඹ ගියා මට අපි මට ඊට පස්සේ බවුනා ඊට පස්සේ අපි දෙන්නට මේ බවුනා ඉතින් බෙහෙත් 3 පාර 4 පාරක් ගත්තා අඩුවනේ නැහැ. තාම උගුර ඩැමේජ්. තව එක වෙවුල. ඔව් ඉතින් අපිත් එක ඉන්න යාළුවෝ අපි හැමෝටම thank you අපිත් කමෙන්ට් දාන හැමෝටම thank you. ඉතින් කමෙන්ට් දාගෙන අලුත් යාළුවෝ ඉන්න වීඩියෝ එක බලන්නේ subscribe කරන්න. අපිව subscribe කරලා bell icon එක ක්ලික් කරන්න කමෙන්ට් එකක් දාන්න යන්න. ඔව් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම පුරාණ අපේ WhatsApp fan base එකක් තියෙනවා. fan base එක අන්න එකට join වෙන්න පුළුවන් නම් නම්බර් එක දාන්න යටි 071 1722 884ට message එකක් දැම්මොත් අපිත් එක්ක chat කරන්න පුළුවන්. අපේ group එකේ ලස්සන videos ලස්සන chat යනවා. අපි video එක දැම්මම ඔයාලට ඒ group එකේ ඉන්න නිසා ටක් ගාලා බලන්න පුළුවන්. ඉතින් ඔය හැකියාවන් ගොඩක් තියෙනවා. එහෙනම් ආයසරයක් කමෙන්ට් දාපු යාළුවගේ කමෙන්ට් අපි නමත් එක දානවා යටින්. thank you ඔයාලට. තවත් ඔව් මම මතක නැහැ. ඉතින් එහෙනම් දාන්නම්. thank you වෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු හැමෝමටම සුබ දවසක්. goodbye.